වලාකුළු අතර පිහිටි සීනි වලින් සහ සිහින වලින් තැනූසේ පෙනෙන සිනාසියූරියා නම් වූ විචිත්‍රවත් නගරයේ අන් සියල්ලන්ටම වඩා වෙනස් වූ චාමර කිරුළපෙති නම් රහස් පරීක්ෂකවරයෙක් විය. ඔහුගේ මැජික් හැඟීමත් අහස් සහ සුළඟ සමග කතා කිරීමේ හැකියාවත් ඔහුට අන් කිසිවකුටත් වඩා සුවිශේෂී වූ හැකියාවන් ලබා දුන්නා. එහෙත් දිනක් සිනාසියූරියා නගරයට විශාල අඳුරක් පතිත විය. නගරේ හදවත බඳු වූ සියලු සතුටේ උල්පත වූ සඳහසක ගායනය අතුරුදහන් වී තිබුණි. ගායනය නැති වූ දා සිට නගරය නිහිඩ විය. වර්ණ වියකී ගියේය. මිනිසුන් කනගටුවෙන් හා අඳුරෙන් පිරී ගියහ. මේ අවාසනාවන්ත සිදුවීම මුළු නගරයම ශෝකයෙන් ගිලී යවා තිබුණා. චාමර කිරුළපතිට මේ අසාධාරණය දරාගත නොහැකි විය. ඔහු තම විශාලන බලයක් ඇති මැජික් වීදුරුව අතටගෙන විමර්ශනය ආරම්භ කළේය. ඔහුගේ පළමු හෝඩුවාව වූයේ වාතයේ රැඳී තිබූ තිත්ත භවයේ සුළු සුවඳකි. දෙවනුව ඔහු සුළඟේ මිමිනීම් වලද සවන් දුන් විට ගායනය රැගෙන ගියේ ඉහළට අඳුරු පැත්තට බවට හෝඩුවාවක් ලැබුණි. ඔහු මේ ඉන්ද්‍රජාලික හෝඩුවාවන් ඔස්සේ අඳුරු මායාකාරයා වෙත යමට නිගමනය කළා. චාමර තම පියාපත් ඇති සුරතලා වන කූලා සමග අඳුරු නිම්මයට ගියේය. එහිදී ඔහුට ග්‍රන්ථි නම් වූ ඊර්ෂාවෙන් පිරිණු අඳුරු මායාකාරයා හමු විය. ග්‍රන්ථි සඳහසක ගායනය වීදුරු බෝතලයක සිර කරගෙන සිටියේය. චාමරගේ කරුණාව සහ දක්ෂතාවයේ ග්‍රන්ථිගේ අන්ධකාරයට මුහුණ දුන් අයුර එය යුක්තිය උදෙසා වූ ආලෝකයේ සහ අන්ධකාරයේ ද්වන්ද සටනක් විය. සඳහසක ගායනය නිදහස් විය. ෆ්ලූ ෂුෂ් යන මියුරු නාදයෙන් මුළු සිනාසියූරියා නගරයම නැවතත් ආලෝකයෙන් සහ සතුටින් පිරී ගියේය. වර්ණ නැවත පැමිණිය. ජනතාව ප්‍රීති ഘോഷා කළේය. අද්භූත රහස් පරීක්ෂකවරයා යුක්තිය ඉටු කළේය. ඔහු එය බලයෙන් නොවේ, දක්ෂ ලෙස කරන ලද නිගමන වලින් සහ කරුණාවේ ඉන්ද්‍රජාලික ශක්තියෙන් බව මෙයින් පැහැදිලි වේ. ඕහෝ පොඩ්ඩක් ඉන්න. ඔයත් මේ වගේ ලස්සන කතන්දර බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.